ඉන්ටිග්‍රේෂන් එහෙම නැත්නම් අනුකලනය. මේක තමයි අනුකලනයේ දෙවෙනි වීඩියෝ එක. අනුකලනයේ පළවෙනි වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක බලලා ඒකෙන් අවබෝධයක් අරගෙන මේ වීඩියෝ එක බලමු. මේ වීඩියෝ එක බලපු කට්ටිය මෙතන ඉඳන් ඉදිරියට කරගෙන යමු. ඒ වගේම මතක් කරන්න ඕන දෙයක් තමයි අනුකලනයේදී අවකලනය කියන එක හැම වෙලේම භාවිතා වෙනවා. ඉතින් අවකලනය ගැන අවබෝධයක් නැත්නම් මුලින්ම කරන්න ඕනේ අවකලනය ඉගෙන ගන්න එක. ඉතින් අවකලනයට සම්බන්ධ වීඩියෝස් වල ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒ ටිකත් බලලා අවකලනය ගැනත් හොඳ අවබෝධයක් ලබා ගත්තට පස්සේ තමයි මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ. මුලින්ම අපි කතා කරන්න යන්නේ නියතයක අනුකලනය. අවකලනයේදී මම කිව්වා අවකලනය කියන්නේ ගණිත කර්මයක් යම්කිසි රටාවක් තියෙනවා. ඒ විදිහට කරගෙන ගියාම ඔයාලට උත්තරේ ලැබෙනවා. අන්න ඒ වගේ දෙයක්. හැබැයි අනුකලනය ටිකක් වෙනස්. අනුකලනයේදී අපි ඇත්තටම කරන්නේ අපිට අනුකලනය කරන්න දීලා තියෙන උත්තරේ නැත්නම් දීලා තියෙන ශ්‍රිතය ලැබෙන්නේ මොකක් අවකලනය කළාමද කියලා හොයන එක තමයි අපි අනුකලනයෙන් කරන්නේ. එතකොට ඒක ඇත්තටම ගණිත කර්මයකට වඩා අපිට හිතලා කරන්න දේවල් ටිකක් තියෙනවා මෙතන. හරි. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මම උදාහරණත් එක්ක පැහැදිලි කරන්න. මෙතනදී මොකොත් හිතන්න ඕනේ නැහැ. මේ කියලා තියෙන විදිහට අපි කරගෙන යමු. ඊට පස්සේ ඔයාලට හැම දෙයක්ම පැහැදිලි වෙනවා. මුලින්ම මම ගන්නවා y සමානයි ax c කියලා ශ්‍රිතයක්. ඇයි මේක ගත්තේ? කොහෙන්ද ආවේ? ඒවම පස්සේ කියන්නම්. හරි. මුලින්ම ax c. a කියලා කියන්නේත් නියතයක්, c කියලා කියන්නේත් නියතයක්. a කියලා කියන්නේ පහ වගේ එකක්, c කියලා කියන්නේ කැමති සංඛ්‍යාවක් 10, 12 මොකක් හරි නියතයක්. හරි. ඊට පස්සේ දැන් මම මේක අවකලනය කරනවා. divided dx සමානයි කොහොමද අවකලනය කරන්නේ? නියතයක් වරක් ශ්‍රිතයක් නම් නියතයේ ලිතයන් ශ්‍රිතය අවකලනය කරනවා. එතකොට ඒ වැඩි කිරීම 1යි කියලා එනවා. නියතයක් අවකලනය කරාම බිඳුවයි. එහෙනම් එකතු කිරීම බිඳුව. ශ්‍රිත දෙක එකතුවක් තමයි මේ අවකලනය කළේ. අවකලනය සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් අවකලනයේ වීඩියෝස් තියෙනවා. ඒ වගේ මේවා හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒ ටික බලන්න. එතකොට අපිට අන්තිම උත්තරේ එනවා divided dx සමානයි a කියලා. ඊට පස්සේ මම අනුකලනයේ හැඳින්වීම පළවෙනි වීඩියෝ එකේදී කියලා දුන්නා මෙන්න මේ වගේ සම්බන්ධයක්. මොකක් හරි ශ්‍රිතයක් තියෙනවා. ඒ ශ්‍රිතය අපි අවකලනය කළාම අපිට උත්තරයක් ලැබෙනවා. ඒ ලැබිච්ච උත්තරේ අනුකලනය කරාම අපිට නැවතත් අර අවකලනය කරන්න තිබ්බ ශ්‍රිතය ලැබෙනවා. මෙන්න මේ වගේ චක්‍රීය සම්බන්ධයක් ගැන මම කිව්වා. ඔයාලට පේනවා නම් මම මේක පටන් ගත්තේ නියතයක් අනුකලනය කිරීම. එතකොට නියතයක් අනුකලනය කිරීම කියලා මම ගත්තේ a කියන එක අනුකලනය කරන්න කියලා. හරි. ඒව අනුකලනය කළාම අපිට ලැබෙන්න ඕනේ ax c කියන එක. මොකද ax c කියන එක අවකලනය කරාම අපිට ලැබෙන්නේ a කියන එක. එහෙනම් මම මුලින්ම කිව්වා අපි මෙතනදී කරන්නේ මොකක් අවකලනය කළාමද මේක ලැබෙන්නේ කියලා හොයන එක. එහෙනම් අපිට උත්තරේ ලැබෙනවා සිම්පල් a කියන එක අපිට ලැබෙන්නේ ax c ව අවකලනය කළාම. එහෙනම් නියතයක අනුකලනය මොකද්ද? නියතයේ a නම් නියතයක අනුකලනය අපිට ලැබෙන්නේ ax c කියලා. උදාහරණයක් ගමු. y සමානයි 5යි කියලා ශ්‍රිතයක් මම ගන්නවා. මේ තියෙන ශ්‍රිතය. ශ්‍රිතය ඇඳලා තියෙන්නේ x සමානයි ඍණ 5 ඉඳන් x සමානයි ධන 5ට. දැන් මට ඕනේ මෙන්න මේ ශ්‍රිතය අනුකලනය කරන්න x සමානයි ඍණ 4 ඉඳන් x සමානයි ධන 2 වෙනකම්. ඒකෙන් ඇත්තටම අදහස් වෙන්නේ ශ්‍රිතයත් x අක්ෂයත් අතර වර්ගඵලය මට හොයන්න ඕනේ ඍණ 4 ඉඳන් ධන 2 වෙනකම් x ගේ සීමාව තුල. මේක ඔයාලට නිකන් බලලා කියන්නත් පුළුවන්. ඍණ 4 ඉඳන් ධන 2 වෙනකම් ගත්තොත් ඍණ 4 ඉඳන් ඍණ 3ට 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒකක 6ක් මේක දිගයි. ඊට පස්සේ y පැත්තට ගත්තොත් ඒකක 5ක් මේ ශ්‍රිතකෝණාශ්‍රය උසයි. එහෙනම් 6 වරක් 5 30යි. වර්ග එකක 30යි. ඒ කියන්නේ මේකේ වර්ගඵලය එන්න ඕනේ 30යි කියලා. එහෙනම් මේක අනුකලනය කරාම ඔයාලට ලැබෙන්න ඕනේ උත්තරෙත් 30යි කියන එකම තමයි. අපි බලමු එහෙම එනවද කියලා. y සමානයි 5යි කියන එක මම අනුකලනය කරනවා. අපි දන්නවා නියතයක් y සමානයි 5යි 5 කියන්නේ නියතයක්. නියතයක් අනුකලනය කරාම අපිට ලැබෙන්නේ නියතයේ a නම් ax c කියලා. මෙතනදී a වෙනුවට තියෙන්නේ 5 කියලා. එහෙනම් 5යි x එකතු කිරීම c කියලා තමයි උත්තරේ එන්න ඕනේ. ඊට පස්සේ මම ආදේශ කරනවා. උඩත් සීමාව ධන 2යි x වෙනුවට ධන 2 ආදේශ කරනවා. එකතු කිරීම c අඩු කිරීම යටත් සීමාව ඍණ 4යි x වෙනුවට ඍණ 4 ආදේශ කරනවා. එකතු කිරීම c.
දෙවරක් 5 10යි 10 එකතු කිරීම c ඍණ 4 වරක් 5 ඍණ 20යි ඍණ වලින් සුළු වුණාම ධන 20යි ධනයි ඍණයි ඍණ c කියලා එනවා අන්තිම උත්තරේ 30යි කියලා එනවා අනුකලනයෙන් ආපු උත්තරේ 30යි ඒ උත්තරයයි වර්ගඵලය හෙව්වම එන උත්තරයයි සමානයි එහෙනම් නියත ඒක අනුකලනයට උදාහරණයක් හැටියට මේ ගාන ඔයාලට ගන්න පුළුවන් විචල්යක් අනුකලනය කිරීම ඊට කලින් කියලා දෙන්න ඕන දෙයක් තමයි මේ පවර් රූල් කියලා කියන්නේ x වල n වෙනි බලයක් අපිට අනුකලනය කරන්න තිබුණොත් ඒකේ උත්තරේ එන්නේ x වල n එකතු කිරීම 1 වෙනි බලය බෙදීම n එකතු කිරීම 1 සම්පූර්ණයකට එකතු කරන්න ඕනේ c ව මෙන්න මෙහෙම එකක් පවර් රූල් පාවිච්චි කරලා මේකේ උත්තරය ගමු අපිට අනුකලනය කරන්න තියෙන්නේ x එහෙනම් x කියලා කියන්නේ x ගේ පළවෙනි බලය කියන එක. එහෙනම් මොකක්ද උත්තරේ වෙන්න ඕනේ? x වල n ධන 1 බෙදීම n ධන 1 එකතු කිරීම c. එහෙනම් x වල 1 එකතු කිරීම 1 කියන්නේ 2යි. x වල වර්ගය බෙදීම 2 එකතු කිරීම c තමයි උත්තරේ එන්න ඕනේ. උත්තරේ හරිද කියලා බලමුද? y සමානයි x වර්ග බෙදීම 2 එකතු කිරීම c. අවකලනය කරනවා d/dx සමානයි නියත එළියට ගත්තා වැඩි කිරීම ශ්‍රිතය අවකලනය කරා 2x නියත එක අවකලනය කරාම බිඳුවයි දෙකට දෙක කැපිලා යනවා අන්තිම උත්තරය එනවා x කියලා. එහෙනම් x අනුකලනය කරාම අපිට ලැබිලා තියෙනවා x වර්ග බෙදීම 2 එකතු කිරීම c කියලා. ඒ වගේම තමයි x වර්ග බෙදීම 2 එකතු කිරීම c ව අවකලනය කරාම අපිට නැවතත් x ලැබෙනවා. ඒ කියන්නේ අපේ උත්තරේ හරි. තවත් එක උදාහරණයක් බලමු. x වර්ගය තමයි අපිට අනුකලනය කරන්න තියෙන්නේ. මොකක්ද දෙන්න ඕනේ? පවර් රූල් එක දැම්මම මොකද වෙන්නේ? x වල n වෙනි බලයක් තියෙනවා නම් x වල n එකතු කිරීම 1 වෙනි බලය බෙදීම n එකතු කිරීම 1 එකතු කිරීම c. එහෙනම් x වර්ගයට එන්න ඕනේ x වල 3 වෙනි බලය බෙදීම 3 එකතු කිරීම c කියලා. මේක තමයි උත්තරේ වෙන්න ඕනේ. මේක හරිද කියලා බලන්න ඕන නම් x වල 3 වෙනි බලය බෙදීම 3 එකතු කිරීම c කියන කෙනාව අවකලනය කරලා බලන්න x වර්ගය කියන උත්තරේ නැවතත් ඔයාලට ලැබෙනවද කියලා. සීමාව සහිත අනුකලනයක් විදිහට මේ ගාන ගත්තොත් ඍණ 4 ඉඳන් ධන 2 දක්වා සීමාව තුල මම x වර්ගය අනුකලනය කරනවා. ඉස්සෙල්ලාම අපි බලමු y සමානයි x වර්ගය කියන ශ්‍රිතය කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ශ්‍රිතය තියෙන්නේ. ඍණ 5ත් ධන 5ත් අතර මම මේ ශ්‍රිතයෙන් කොටසක් ගන්නවා. ඊට පස්සේ අපිට අනුකලනය කරන්න තියෙන්නේ ඍණ 4ත් ධන 2ත් අතර සීමාව. බලමු එතකොට අපිට වර්ගඵලය හොයන්න තියෙන මොන වගේ කොටසකද කියලා. මෙන්න මේ වගේ කොටසක තමයි අපිට වර්ගඵලය හොයන්න තියෙන්නේ. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ වගේ හැඩයක වර්ගඵලය අපිට සාමාන්‍ය ක්‍රම වලින් හොයන්න විදිහක් නැහැ. දැන් තමයි අනුකලනය ඇත්තටම භාවිතා වෙන අවස්ථාවක් වෙන්නේ. අපි දන්නවා x වර්ගයේ අනුකලනය x වල 3 වෙනි බලය බෙදීම 3 එකතු කිරීම c කියලා. අපි ඒක කලින් ඔප්පු කරලා පෙන්නුවා. දැන් අපි සීමාවන් ආදේශ කරනවා. උඩත් සීමාව ධන 2යි. එහෙනම් 2 3 වෙනි බලය බෙදීම 3 එකතු කිරීම c අඩු කිරීම යටත් සීමාව ඍණ 4යි. ඍණ 4 3 වෙනි බලය බෙදීම 3 එකතු කිරීම c. 2 3 වෙනි බලය 8යි. 8 බෙදීම 3 එකතු කිරීම c. ඍණ 4 3 වෙනි බලය ඍණ 64යි. ඍණ 64 වැඩි කිරීම ඍණ කියන්නේ ධන වෙනවා. ධන 64 බෙදීම 3යි. ඍණයි ධනයි ඍණ c කියලා අපිට මෙතනින් ලැබෙනවා. 64යි 8යි 72යි 72 බෙදීම 3 24යි කියලා අපිට මේකේ අන්තිම උත්තරේ ලැබෙනවා. පරස්පරයක අනුකලනය. එහෙමත් නැත්නම් එක යට x වල අනුකලනය මොකක්ද කියලා තමයි අපි දැන් බලන්න යන්නේ. කලින් වගේම අවකලනයෙන් කියලා දෙනවා නම් මම ගන්නවා ශ්‍රිතයක් y සමානයි lnx එකතු කිරීම c කියලා. මම දැන් මේක x විශයෙන් අවකලනය කරනවා. dy/dx සමානයි lnx අවකලනය කරාම 1යට x එකතු කිරීම නියතයක් අවකලනය කරාම බිඳුවයි. එහෙනම් අපිට අන්තිම උත්තරය එනවා dy/dx සමානයි 1යට x කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් 1යට x වල අනුකලනය lnx එකතු කිරීම c කියලා.
උදාහරණයක් බලමු. සීමාව සහිත අනුකරණය. අපි මුලින්ම බලමු y සමානයි 1ට x කියන ශ්‍රිතය. මේ තියෙන්නේ ඒ ශ්‍රිතය. x ඍණ 5ත් ධන 3ත් අතර මේ ශ්‍රිතය සලකන්න. මේ තියෙන ශ්‍රිතය. මේ ශ්‍රිතයේ විශේෂත්වයක් තියෙනවා. x සමානයි බිඳුව අර්ථ විරහිත අවස්ථාවක්. ඒ කියන්නේ ඕනම සංඛ්‍යාවක් බෙදීම බිඳුව කියන්නේ අර්ථ විරහිතයි, අර්ථ දක්වලා නැහැ. ඉතින් එතනදී අපි කියනවා අනන්තයයි කියලා. ඒ කියන්නේ මේ ශ්‍රිතය මෙන්න මේ විදිහට තමයි ඔයාලට දෙක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් x සමානයි බිඳුව නොවන වෙනත් ඕනෑම අවස්ථාවක් සඳහා මේ ශ්‍රිතයට අගයක් තියෙනවා. ඉතින් x ගේ ධන දිශාවේදී මේ ශ්‍රිතයට ධනාගයකුත් x ගේ ඍණ දිශාවේදී මේ ශ්‍රිතයට ඍණාගයකුත් තියෙනවා. ඔයාලට මේ ශ්‍රිතයෙන් දැක ගන්න පුළුවන්. හරි. දැන් මම කරන්න යන්නේ සීමාව සහිත අනුකලනය x සමානයි ඍණ 4 ඉඳන් x සමානයි ධන 2 වෙනකන් මේ ශ්‍රිතයේ වර්ගඵලය තමයි මට හොයන්න ඕනේ. මෙන්න මේ කොටසේ මේ කොළපාට කොටසේ වර්ගඵලය තමයි මට හොයන්න ඕනේ. ඉතින් මෙතනදී අපිට ඇත්තටම ඕන වෙන්නේ y ගේ ධන දිශාවත් සමග තියෙන වර්ගඵලයෙන් y ගේ ඍණ දිශාවත් සමග තියෙන වර්ගඵලය අඩු කරාම එන උත්තරය තමයි අපි අවසාන උත්තරය හැටියට ගන්නෙ. දැන් අපි ළඟ තියෙන උත්තරයක් අපි බලමු මේකේ වර්ගඵලය කොහොමද හොයන්නේ කියලා. 1ට x අනුකලනය කරනවා ඍණ 4 ඉඳන් ධන 2 දක්වා අපිට උත්තරය ආවේ ln x එකතු කිරීම c කියලා. ඉතින් සීමාවන් ආදේශ කරනවා උඩත් සීමාව ධන 2යි ln x නැත්නම් ln ධන 2 එකතු කිරීම c අඩු කරනවා ln යටත් සීමාව ඍණ 4යි ln ඍණ 4 එකතු කිරීම c. මෙතනදී මම කැල්කියුලේටර්ස් දෙකක් අරගෙන මේ ln අගයන් දෙක වෙන වෙනම සුළු කරනවා. ln දෙකට අගයක් ලැබෙනවා. ඒත් ln 4දී යම් කිසි දෙයක් වුණා. මොකක්ද ඒ වුනේ? අපි බලමු ln ශ්‍රිතය කොයි වගේද කියලා. මොකක්ද ඒ වුනේ කියලා. මේ තියෙන්නේ y සමාන ln x කියන ශ්‍රිතය. ln x කියන ශ්‍රිතය අර්ථ දක්වලා තියෙන්නේ ධන සංඛ්‍යා වලට විතරයි. ඒ කියන්නේ x විශාලයි බිඳුව සංඛ්‍යා වලට තමයි ln ශ්‍රිතය අර්ථ දක්වලා තියෙන්නේ. x කුඩයි බිඳුව නැත්නම් x ගේ ඍණාගයන් වලට ln ශ්‍රිතය අර්ථ දක්වලා නැහැ. අන්න ඒ නිසා තමයි අර කැල් එක පුපුරලා ගියේ. ln ගේ ඍණාගයන් x වල ඍණාගයන් වලට ln අගයන් අපිට ලබා ගන්න විදිහක් නැහැ. එහෙනම් අපිට කියන්න වෙනවා පරස්පරයක අනුකලනය. එහෙම නැත්නම් 1ට x ගේ අනුකලනය ln x එකතු කිරීම c වෙනවා. හැබැයි එහෙම වෙන්නේ x විශාලයි බිඳුව අවස්ථාවේදී කියලා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට අනුකලනය කරන්න ඕන උනේ 1ට x ඍණ 4 ඉඳන් ධන 2 දක්වා. ඉතින් මේ ශ්‍රිතය බැලුවොත් මෙතන ඇත්තටම වර්ගඵලයක් තියෙනවා. එතකොට වර්ගඵලයක් තියෙනවා මෙතනදී. හැබැයි ඍණ සංඛ්‍යා වලට ln ශ්‍රිතය අර්ථ දක්වලා නැහැ. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු කොහොමද ඒක විසඳගන්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට 1ට x එහෙම නැත්නම් පරස්පරයක අනුකලනය x කුඩයි බිඳුව අවස්ථාවේදී අර්ථ දක්වලා තියෙනවා ln ඍණ x එකතු කිරීම c කියලා. ඒ කියන්නේ x බිඳුවට වඩා කුඩා අවස්ථාවේදී ඒ x අගය තවත් ඍණ ලකුණකින් වැඩි කරලා මේ ln ඇතුළට යොදන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ අන්තිමටම වෙන්නේ x කුඩයි බිඳුව නම් ඒක ඍණ සංඛ්‍යාවක්. ඍණ සංඛ්‍යාවක් නැවතත් ඍණ වලින් වැඩි වුණාම අවසාන උත්තරේ ධන වෙනවා. ඒ කියන්නේ ln ධන x. එහෙම නැත්නම් ln ගේ ln ඇතුළේදී x වල අගය පමණක් සලකන්න කියලා තමයි මේ කියලා තියෙන්නේ. අපි දැන් බලමු අපිට උත්තරයක් ගන්න පුළුවන්ද කියලා. 1ට x dx නැත්නම් අනුකලනය අපිට කියලා තියෙන්නේ x කුඩයි බිඳුව අවස්ථාවේදී ln ඍණ x එකතු කිරීම c ගන්න කියලා. ඒ වගේම x විශාලයි බිඳුව අවස්ථාවේදී ගැටලුවක් නැහැ ln x එකතු කිරීම c කියන එක ගන්න පුළුවන්. මෙතනදී x සමානයි ඍණ 4 ඉඳන් x සමානයි ධන 2 දක්වා තමයි අපිට සුළු කරගන්න ඕනේ. ඉතින් ln x එකතු කිරීම c අඩු කිරීම ln ඍණ x එකතු කිරීම c කියලා ගන්නවා. සීමාවන් ආදේශ කරනවා. උඩත් සීමාව ධන 2යි. ඒ කියන්නේ ln 2 එකතු කිරීම c අඩු කිරීම යටත් සීමාව ඍණ 4යි ආදේශ කරනවා. ln ඍණ 4 එළියෙනුත් තව ඍණ ලකුණක් තියෙනවා. එකතු කිරීම c තමයි මෙතනින් එන්නේ. ඉතින් සුළු කරාම එනවා ln 2 එකතු කිරීම c ඍණයි ඍණයි වැඩි වෙලා අපිට ධන 4යි කියලා ලැබෙනවා. එහෙනම් ln 4 එකතු කිරීම c කියලා තමයි එන්නේ. එහෙනම් 1ට x ඍණ 4 ඉඳන් ධන 2 දක්වා අනුකලනය කරාම අපිට සුළු කරන්න තියෙන්නේ ln 2 එකතු කිරීම c අඩු කිරීම ln 4 එකතු කිරීම c කියලා. ඒ කියන්නේ
0.69යි මෙන්න මේ සංඛ්‍යාව එකතු කිරීම c ඍණ 1.38යි මේ සංඛ්‍යාව එකතු කිරීම c. ඉතින් මේක සුළු කරාම මේ c ට c කැපිලා යනවා. අවසාන උත්තරය අපිට එනවා ඍණ 0.693යි 3.1යි ඔන්න ඔය උත්තරේ. එතනදී මේ අගේ ඍණ වෙලා තියෙනවා. අතට මේ ඍණෙන් කියන්නේ මේක මේ ඍණ දිශාවට තියෙනවා කියන එක. ඉතින් මේ වර්ගඵලයේ මිශ්‍රිතය ඔයාලා බැලුවොත් පේනවා ධන දිශාවත් එක්ක තියෙන වර්ගඵලයට වඩා ඍණ දිශාවත් එක්ක තියෙන වර්ගඵලය වැඩි. ඒ වර්ගඵල දෙක සුළු කරාම ඔයාලට ලැබෙන්න ඕනේ ඍණ උත්තරයක්. එහෙනම් අපි අර්ථ දක්වනවා මාපාංකය කියලා දෙයක්. ඒක මෙන්න මෙහෙමයි. එකයට x අනුකරණය කරාම එන උත්තරේ ln x එකතු කිරීම c බවට පත් වෙනවා x විශාලයි බිඳුව අවස්ථාවේදී. ගැටලුවක් නැහැ. එකයට x ගේ අනුකලනය ln ඍණ x එකතු කිරීම c බවට පත් වෙනවා x කුඩයි බිඳුව අවස්ථාවේදී. ඒකත් අපි කිව්වා. එහෙනම් මෙතනදී අන්තිමටම වෙන්නේ ඍණ තිබුණොත් නැවත ඍණ ලකුණකින් වැඩි වුණාම ධන බවට පත් වෙනවා. ධන තිබුණොත් ප්‍රශ්නයක් නැහැ. ධන විදිහටම තියාගන්නවා. ඉතින් ඔන්න ඔය කතන්දරයට අපි කියනවා මාපාංකය කියලා. එතකොට එකයට x ගේ අනුකලනය ln මාපාංක x එකතු කිරීම c බවට පත් වෙනවා. මේ මාපාංකයෙන් කියන්නේ අගය විතරක් නැත්නම් විශාලත්වය විතරක් සලකන්න කියලා. ඒ කියන්නේ ඍණ සංඛ්‍යාවක් තිබුණොත් ධන කරන්න, ධන සංඛ්‍යාවක් තිබුණොත් ඒක ඒ විදිහටම පාවිච්චි කරන්න කියන එක තමයි මේ මාපාංක ලකුණෙන් කියන්නේ. එතකොට අපේ අන්තිම උත්තරේ වෙන්නේ පරස්පරයක. එහෙම නැත්නම් එකයට x ගේ අනුකලනය ln මාපාංක x එකතු කිරීම c කියන එක. මෙතනින් මම අනුකලනයේ දෙවෙනි වීඩියෝ එක ඉවර කරනවා. ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. වීඩියෝ එක අවබෝධයෙන් බලන්න. එතකොට මේක අනිවාර්යයෙන්ම පැහැදිලි වෙනවා. අවකලනය දන්නේ නැත්නම් ඇත්තටම මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා අවකලනයේ වීඩියෝස් වල ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒ ටික හොඳට බලන්න. අනුකලනය ගැන අවබෝධය මදි වගේ කියලා හිතනවා නම් අනුකලනයේ පළවෙනි වීඩියෝ එක ආයෙත් බලන්න. එතකොට කලින් පැහැදිලි වුණාටත් වඩා අනිවාර්යයෙන්ම පැහැදිලි වෙනවා. අනුකලනයේ ඉතිරි කොටසත් එක්ක ඊළඟ වීඩියෝ එක ඉක්මනින්ම දාන්නම්. වැදගත් දෙයක් කියන්න තියෙනවා. මම මේ වීඩියෝ එකේ මුලදී කිව්වා අනුකලනය ගැන කියද්දි මම එක එක ශ්‍රිත අරගෙන අවකලනය කරලා පෙන්නුවා. මෙන්න මේ ශ්‍රිතය අවකලනය කරලා පෙන්නුවා. ඊට පස්සේ ඒ ශ්‍රිතය අරගෙන ඒ ආපු උත්තරේ මම කිව්වා මේක ආවේ මෙහෙමනම් මේක තමයි මේකේ අනුකලනය කළා වෙන උත්තරේ කියලා. කොහොමද එහෙම ගත්තේ කියලා මම පස්සේ කියන්නම් කියලා. අතරම අනුකලනයේදී අපි කරන්නේ යම්කිසි ශ්‍රිතයක් ලැබුණේ කුමන ශ්‍රිතයක් අවකලනය කළාමද කියලා හොයන එක. ඇත්තටම මම කළේ අවශ්‍ය උත්තරේ එනවා කියලා ඔයාලට ඔප්පු කරලා පෙන්නපු එක. ඉතින් ඔයාලා එහෙම ශ්‍රිත මතක තියාගන්න අවශ්‍ය නැහැ. දිගටම ගණන් හදාගෙන යනකොට ඒ දේවල් නිකම්ම පුළුවන් වෙනවා. එහෙනම් ගණන් හදන්න, හොඳට වැඩ කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු.